ඉතින් මගේ යාළුවෝ හැමෝටම 2026 ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ වෙන්න, කිරියෙන් පැනින් ඉතිරෙන්න, හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න, හැම තියෙන ප්‍රශ්නයක්ම විසඳිලා සන්තෝෂයෙන් ඉන්න ලැබේවා කියලා ඔන්න අපිත් ලිප ගිනි මොලවන නැකතට ලිප පත්තු කරා කිරි උතරවන්න. ඉතින් මගේ යාළුවෝ හැමෝටම මේ අලුත් අවුරුද්ද කිරියෙන් පැනින් ඉතිරෙනා වගේම ඔයාලගේ හදවතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන වර්ෂයක් වෙන්න කියලා ඉදිරි කාලේ මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් මාව දන්න කට්ටිය ඉන්නනේ සමහරක් දෙනෙක්. එතකොට එයාලා මාව දන්නේ මම ක්‍රිස්තියානි කෙනෙක් විදියටනේ. ඉතින් මම ක්‍රිස්තියානි. ඒ කියන්නේ මගේ තාත්තා ක්‍රිස්තියානි. එතකොට මම ක්‍රිස්තියානි. නමුත් මගේ අම්මා බෞද්ධ. ඉතින් මගේ අම්මා ගොඩක් බෞද්ධ දේවල් තමයි එයා කරන්නේ. ඉතින් එයාගේ චාරිත්‍ර වාරිත සහ එයාගේ වන්දනාමාන කටයුතු එයා කරනවා. එතකොට මම ඉන්දර පල්ලි යනවා. ඒ වගේම මම මගේ ආගම මගේ දේවල් මම කරනවා. ඉතින් මම හිතනවා ඉතින් ඒක එක එක්කෙනා අනුව ඉතින් සමහරක් කෙනෙක්ට වෙන දේවල් කියන්න පුළුවන්. ඒකයි මම ඔයාලට පැහැදිලි කරේ. ඒත් මම ඉස්කෝලේ ඉගෙන ගත්තේ බෞද්ධ ආගම සහ මම උසස් පෙළට කරෙත් බෞද්ධ ශිෂ්ටාචාරය. ඉතින් ඒ වුණාට මම මේ දේවල් වලටත් හරි කැමතියි. ඉතින් මම පොඩි හැඳින්වීමක් කරේ ඔයාලා බලයි. මම මේ පල්ලිත් යන වීඩියෝස් තියෙනවානේ මගේ. ඉතින් මම යන්නේ චර්ච් තමයි. නමුත් මම නිව් ඉයර් සෙලිබ්‍රේෂන් ඒ කියන්නේ සුබ අලුත් අවුරුද්දේ මේ දේවල් වලට මම මගේ අම්මත් එක්ක එකතු වෙලා මගේ පවුලේ මගේ ලොකු අක්කා අයියා ඒ වගේම යාළගේ ළමයි එක්ක එකතු වෙලා මම මේවා ගොඩක් ආසාවෙන් සමරනවා. ඉතින් කිරි ඉතිරෙව්වා අපි. කිරි ටික ඉතුරුනෙත් අර දකුණ පැත්ත බලලානේ ලිපගිනි මොලවන්න තිබුණේ. ඒ පැත්තට තමයි වැඩිපුර අපිට කිරි ඉතුරුනේ. ඉතින් අපි මේ වෙලාව කට්ටිය hina වෙලා මේ කිව්වා දැන් අපිට ගොඩක් අර ආශිර්වාද ඒ කියන්නේ ගොඩක් ඔය ලක් එක එන්නේ දකුණේම තමයි කියලා. ඉතින් මෙන්න අපේ පොඩි තේමේසය. ඉතින් අපි හැදුව පොඩි කෑම ටිකක්. ඉතින් මම කේක් හදනවානේ. මම කේක් හැදුවා. ඉතින් අපේ අම්මා පහනක් පත්තු කරා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා, සුබ වෙන්න කියලා. ඉතින් අපේ අම්මා, ඒ වගේම අපේ අයියා, ඒ වගේම අක්කා, ඒ වගේම යාගේ දරුවෝ හැම දෙනාම එකතු වෙලා අපි සන්තෝෂයෙන් මේ කාලය ගත කළා. ඉතින් ඔයාලගේ අලුත් අවුරුදු කොහොමද? සමහරක් වෙලාවල් වලට අද දවසේ මේ වෙලාවේ මේ විදිහට ඉන්න බැරි කට්ටිය ඇති. සමහරකට අසනීප මැද රෝහල් වල එහෙම නැත්නම් යම් කරුණු නිසා ප්‍රශ්න වල ඉන්න අය ඇති. ඉතින් මම ප්‍රේ කරනවා එයාලා හැම වෙනුවෙම එයාලගේ ජීවිත වෙනස් වෙන්න කියලා, එයාලගේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්න කියලා. මොකද අපිට තියෙන විදියට කිරිබත් එකක් වෙන්න පුළුවන්, නැත්නම් බත් චුට්ටක් උයාගෙන වෙන්න පුළුවන්. ඉතින් එහෙම කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන විදියට හැමෝම සතුටින්, හදවතේ සතුටින් ඉන්න එක තමයි සිංහල අලුත් අවුරුද්දේ තියෙන වටිනාකම. මම දන්න විදියට මම හිතන්නේ අපේ හිතේ සතුටින්, අපි හිත සතුටින් ඉන්නවා නම් අපි ඒ වෙලේ කරන චූටි දෙයක් හරි ඇති ඒ දේ අපිට සතුටක් වෙන්න. ඉතින් ඔයාලත් අල්ලාලගේ අලුත් විස්තර කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් බලන අය දැන් මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 පැනලා ඉන්නවා. ඉතින් හැම කෙනෙක්ටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මාව එච්චර දුරක් අරගෙන ආවට. ඉතින් මම ගොඩක් වීඩියෝස් දාන්න නැතුව ඉන්දියා පහුගිය දවස් ටිකේ මගේ අධ්‍යාපන කටයුතු ටිකක් නිසා දැන් මම නැවතත් ඉතින් ඇවිල්ලා ඉන්නවා. පුළුවන් විදිහට ඔයාලත් එක්ක මම පොඩි විදිහට මගේ ජීවිතයේ දේවල් බෙදා ගන්නම්. මොකද කවදා හරි දවසක මම මේ දේවල් මගේ මතකයක් විදිහට මගේ ෆැමිලි එකේ අයගේ මෙමරි එකක් විදිහට තියාගන්නත් එක්ක තමයි මම මේ වීඩියෝස් අරගන්නේ. ඉතින් ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්ද ගොඩක් සතුටින් ගත කරන්න, ඒ වගේම හැමදේම ඉෂ්ට කරගන්න පුළුවන් අවුරුද්දක් වෙන්න කියලා මම ආයෙම පාරක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ යාළුවෝ හැමෝටම හැමදේම ඒ කියන්නේ ඔයාලගේ හදවතේ තියෙන හැම පැතුමක්ම ඉෂ්ට වෙන අවුරුද්දක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ දේවල් දන්නේ ඔයාලා නිසා මම හිතනවා හැමදේම හොඳින් වෙයි. විශ්වාසයෙන් ඉන්න, කිසිම වෙලාවක අතහරින්න එපා. හැම වෙලේම ධනාත්මකව හිතන්න. ඔයාට පුළුවන් හැමදේම වෙන්නේ ඔයාගේ හොඳට කියලා හිතාගෙන ඉස්සරහට යන්න. මොකද ජීවිතේ ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ අපිට ඕන වෙලාවට නෙමෙයි, ඒක ලැබෙන්න ඕන වෙලාවට. ඒක තමයි හරිම වෙලාව. එහෙනම් මගේ යාළුවනේ අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.